ආයිබෝවන් ලොකු තාත්තා YouTube channel එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ශරීර සෞඛ්‍යයට උවමනා කරන ඒ කියන්නේ ඖෂධීය පානයක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය වෙනවා අපිට මෙමයි අපිට උවමනා කරන දැන් අපේ ශරීරයේ තියෙන නොයෙකුත් වෙලාවට ඒ කියන්නේ හිස බර ගතිය, ඕකාර ගතිය, කරකැවිල්ල ගතිය අපි කියන පමණක් අයට තියෙනවා තොල් දෙක පැලෙනවා කියනවා. ඒ තොල් දෙක පැලෙන අයට ඊට පස්සේ ඇඟේ උෂ්ණ අධික රෝග තියෙන අයට මේ තියෙන කිතුල් ගහයි අපි කියන්නේ කිතුල් බඩ කියලා. මේ තියෙන කිතුල් බඩේ මේ අග හරිය මේ තියෙන අග තියෙන කොටස් ටික මේ තියෙන යටම කොටස. ඒ කියන්නේ බිමට හැඟවුණා වගේ ධර්ම ප්‍රමාණයකින් තමයි මේ කපලා තියෙන්නේ. මේ ටික තමයි අපිට අවශ්‍යම ටික. මේ ටිකේ තමයි නියමානුකූල ගුණාංග ටික පිළිහිලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේක අරගෙන අපලක් මේ දැන් අපි ගහ ගෙනල්ලා ගහ සුද්ධ කරලා ඒ ගහෙන් අරගත්ත මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ගහේ සම්පූර්ණම මුල කොටස මේ ටික අරගෙන ඔයාලට මම ගුණාත්මකව තියෙන පානයක් හදන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම හදන්නේ. අපි මේ ටික මේක අරගෙන ඊට පස්සේ අපි මේක හොඳට හොදලා සුද්ධ මේක හොඳට සෝදලා මේක පොඩි පුංචි කැබලි වලට කපලා ඒ ටික අරගෙන වන එක දාලා කියන්නේ අපි වන් ගෙඩියක දාලා හොඳට කොටන්න ඕන. කොටලා ඒ රොඩු ටික ඊට පස්සේ මම මේක කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද කරන්නේ කියලා. අපි දැන් බලමු මෙන්න මේ ගෙනාපු කිතුල් බඩේ කොහොමද අපි කෑලි වලට කපලා ගන්න කියලා. මෙන්න මේ විදිහට අපි මෙන්න මේ වගේ තමයි කපන්න ඕනේ මේවා. මේ වගේ අපි දැන් කපා ගත්ත කෑලි ටිකක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ මේ ටික මේ වගේ අපි මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. මොකද අපිට කොටන්න වනේ දාලා කොටා ගන්න නැත් ප්‍රමාණයකට අපි මේ වගේ කපා ගන්නවා. මෙන්න මේ විදිහට කපා ගන්නේ. කපලා තමයි අපි මේක වන් ගෙඩියට දාලා කොටන්නේ. ඒකින්ද මේ විදිහට ඔයාලා බලා ගන්න. ලේසිම ක්‍රමයක් තමයි මේ විදිහට කපා ගන්න ඕන. මේ විදිහට කපා ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක තමයි පැත්තකින් තියලා මේ විදිහට චූටි වෙන්න කපාගත්ත ධර්මයට තමයි අපි බලාපොරොත්තු වෙන විදිහට ඒකේ කොටල පිටි ඒ කියන්නේ පිටි කියන කොටසනේ දැන් අපි මේ ගන්න මේකේ මේ සොග්ග එක අපි මේකෙන් අයින් කරලා පිටි කියන කොටස තමයි අපි ගන්න මේකෙන්. ඊට පස්සේ මේ විදිහට අපි කපලා අරගන්නවා. අරගෙන මේ ටික අයින් කරගත්තා. ඔය දැන් අපි බලන්නේ අපි මොකටද මේක මේ දැන් කරන්නේ කියලා නේ මේ දැන් මේ කරන්න දන්නේ. අපිට තියෙනවා කරකැවිලි ගතිය. ඊට පස්සේ අපේ ඇඟේ ඔය දැන් අපි කියනවා පමණක් අයගේ හැදෙනවා කියලා ඇස් දැවිල්ල. ගිනියමට හැදෙනවා කියන්නේ ගිනියමට හැදෙනවා වගේ ඒ වගේ දේවල් වලට තමයි අපි මේක හුඟක් දුරට පාවිච්චි කරන්නේ. මේ වගේ චූටි වෙන්න කපල මේ ටික බලමු දැන් මේ ඊළඟට කොටා ගන්නේ කොහොමද කියලා. ඔන්න අපි දැන් වන් ගෙඩියට මේ ටික දාගත්තා. මේ ටිකක් දාගෙන අපි මෙන්න මේ විදිහට කොටනවා මේ ටික. මේ විදිහට අපි කොටනවා. කොටලා මේකේ අපි බලන්නේ මේක හොඳටම පිටි වෙනකන් අපි කොටා ගන්න ඕන. ඒ කියන්නේ මේකේ පිටි වෙනකන් කියන්නේ මේ පිටි ගතියක් තමයි අපි මේක දැන් අපි වතුරට දාලා හොඳට මිරිකලා ඒ ගන්න රොඩු ටික අයින් කරනවා. ඊට පස්සේ පිටි ටික කියනකොට තමයි ඒ දිය වතුරක් වගේ විදිහට තමයි අපි ඒ ටික අරගන්නේ. ඒ ගන්න හැටි බලමු මේක දැන් මේ විදිහට කොටලා මෙන්න දැන් අපි අර කිතුල් බඩේ එහෙම නැත්නම් කිතුල් ගහ ගෙනල්ලා කොටා ගත්ත ටික තමයි මේ තියෙන්නේ. අපි ඒකට එකතු කරන්න ඕන පොල් ටිකක්. පොල් බෑයක් විතර ප්‍රමාණයක් අපි මේකට මේ විදිහට එකතු කරනවා. එකතු කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ තියෙන්නේ හාල් පිටි. ඒ කියන්නේ කැකුළු හාල් වල පිටි මේ තියෙන්නේ. ග්‍රෑම් 250ක් විතර මේකේ තියෙනවා. අපි මේ ටික එකතු කරන්නේ මේකට නෙමෙයි. අපි මේ ටික එකතු කරන්නේ මේ ටිකට වතුර ටිකක් දාලා මිරිකලා මේකට අපි ඊට පස්සේ මේ ටික ඒ දියර ටික පෙරණ එකකින් පෙරලා ඒ ටික දානවා අපි හට්ටියකට. එහෙම නැත්නම් කියන්නේ අපිට හට්ටියකට අපි කියන විදිහට මුට්ටියකට ඒ වගේ එකකට දාලා තමයි අපි මේ කැඳ එකක් තමයි මේ හදන්නේ. ඒකට තමයි අපි මේ පිටි ටික දාන්නේ ඒ භාජනෙට.
මේක මේ ටික දියර කරලා ඒ ටික පෙරන දාන භාජනයට තමයි අපි මේ පිටි ටික දාන්නේ. මේ විදිහට සාමාන්‍යයෙන් වතුර ලීටර 1.5ක විතර ප්‍රමාණයක් තමයි අපි මේකට දාන්නේ. දාලා හොඳට මේ වගේ හොඳට මිරිකනවා. මේ වගේ හොඳට පොඩි කරලා අරගෙන මේක සාමාන්‍යයෙන් අපි 5 දෙනෙකුට විතර බොන්න පුළුවන් ප්‍රමාණයකට තමයි හදන්නේ. මේ වගේ හොඳට පොඩි කරන්න ඕන. පොඩි කළාට පස්සේ තද දුඹුරු ඒ කියන්නේ අපි බලාපොරොත්තු සාමාන්‍යයෙන් කුරක්කන් ඇට මේ ඇවල්ලා ගත්තට පස්සේ තියෙන වර්ණයක් තියෙන්නේ. ඒ වගේ දුඹුරු පාට වර්ණයක් තමයි එන්නේ. මේ ටික අරගෙන දාලා තමයි අපි කැඳ හදන්නේ. අපි මේ ටික මිරිකලා රොඩු ටික අපි මේ භාජනයට දා ගන්න ඕන. ওই විදිහට හොඳට අපි මිරිකන්න ඕන. මිරිකලා අපි වෙන භාජනයකට දා ගන්න රොඩු ටික. ඒ ටික ඒකට වෙනම දෙයකට දාලා ඊට පස්සේ ඒකෙන් එන දියර ටික තමයි අපි ආපහු සැරයක් පෙරණකින් පෙරලා අපි කැඳ උයන ඒ භාජනයට දාගන්නේ. අපි දැන් මෙන්න මේ අපි මේ අර කොටාගත්ත මේ කොටස් ටික මේ වගේ කොටාගත්ත මේ ටික මේ කොටාගත්ත ටික අපි දැන් ඉස්සෙල් මේක ටික වතුර දාලා පොඩි කරලා ඒක මේ වගේ පෙරණකින් පෙරන ආධාරකින් අපි මේකට වක් කරගෙන තියෙන්නේ. දැන් අපි ඒකට එකතු කරනවා පිටි. ඒ කියන්නේ හාල් පිටි කරගත් පිටි ටිකක් මේ වගේ අපි ඒ ටිකත් මේකට එකතු කළා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් නැවත වාරයක් මේ ටිකට ආයිමත් වතුර ප්‍රමාණයක් දාලා ආයි මේ ටික හොඳට පොඩි කරලා අපි ආයිමත් මේකට මේ වගේ පෙරණකින් පෙරලා ගන්න එක තමයි කරන්න ඕන. ඔව් දැන් අපි අර කොටාගත්ත ඉස්ම ටික දැන් මේ වගේ භාජනයකට දාලා මේ වගේ විශේෂයෙන්ම මැටි හට්ටියක් නම් වැඩිය හොඳයි. ඒකට දාලා ඊට පස්සේ මේකට Tamanට අවශ්‍ය වෙන ප්‍රමාණයට ලුණු දාලා මේ විදිහට අපි අතනව ඒ කියන්නේ මේකේ හොඳට පැහැෙනකන් අත නවත්තන්න නැතුව මේ වගේ හොඳට කැඳ ටික පැහැෙනකන් හොඳට මේ වගේ හැඳි ගගා පිටපත් කරලා හොඳට මේ කැඳ ටික පස්ස ගන්න ඕන. අත කැඳ එක මේ තියෙන්නේ. අපි මේක පානය කරන්නට පෙර අපිට සීනි ඕන කෙනෙක් නම් මෙහෙමයි දැන් අපිට දැන් සීනි ඕන කියලා කියන්නේ සීනි අධික රෝග තියෙන අය ඉන්නනේ. ඒ සීනි අධික රෝග අය මේ කැඳ එකට සීනි දාන්න එපා. සීනි නැති අය ඉන්නවා. එයාලා මේකට සීනි ටිකක් Tamanට රස එන ප්‍රමාණයට දාගන්න. මේකෙත් තියෙනවා මේ කැඳ එකෙත් වෙනමම පැන් රසක් තියෙනවා. මොකද කිතුල් ගොබ වල පැන් රසක් තියෙනවා. ඒක නිසා පැන් රස වැඩි කරගන්න එපා. පැන් රස වැඩි කර ගැනීමෙන් කෙනෙකුට මේ අර පැණි ගතිය වැඩි වුණොත් කැඳක් තියා මේ මුකුම බොන්න බෑනේ. ඒකින්ද අපිට Tamanට ප්‍රමාණයට ඕමනා ගන්න ප්‍රමාණයට විතරක් සීනි දාගෙන ඔයාලා ඒක රස බලන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට තවත් වැදගත් වීඩියෝ බලන්න ඔයාලට කැමති නම් ඔයාලා ලොකුතාන්තා YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා එමනම් මම අදට ඔයාලගේ මම සමු ගන්නවා. ඔයාලට සුබම සුබ දවසක්.